සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. මගේ පෞද්ගලික හේතුවන් නිසා ටික දිනක් ඔයාලා වෙනුවෙන් සේල් එකක් අරන් ඉන්න බැරි වුණා. ඒත් හැමදාම වගේ මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අද මම ඔයාලට අරන් ඉන්නේ මගේ 5 වෙනි විසිතුරු පැල සේල් එක. ඉතින් මේ දක්වාම මගෙන් පැල මිලදී ගත්ත ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා මට සහාය දක්වන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් පළමුව අපි අද අපේ විසිතුරු පැල සේල් එකේ තියෙන පැල වර්ග මොනවද කියලා. ඔන්න අද අංක එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ ලස්සන ring of fire plant දෙකක්. මේක plant එකක් ඔයාලට එක තැනකින් කට් කරගන්න පුළුවන්. මේක plant එකක් ඔයාලට රුපියල් 1000කින් මිලදී ගන්න පුළුවන්. ඔන්න අද අංක දෙකෙන් ඔයාලට අරගෙන ඇවිල්ලා තින්නේ ඔයගොල්ලෝ හැමෝටම සුපුරුදු හැමදාම ලස්සනටම මේ ගොඩාක් මිල්ලුම තියෙන ගොඩක් ලස්සන මේ ගිගාටම් plant එක. මේක අඩි 1කමාරක් වගේ උස මේ ලොකු plant එක ඔයාලට රුපියල් 1600 නුත් මේ පොඩි plant එක රුපියල් 900 නුත් මිලදී ගන්න පුළුවන්. අංක 3න් අද ඔයාලට ගෙනත් තියෙන්නේ ලස්සන autumn plant එකක්. මේ autumn mother plant එකක්. මේක නම් කට් කරගන්න පුළුවන් ලොකු plant එකක්. මේක රුපියල් 1600 නුත් මේ පොඩි plant එකක් රුපියල් 750 නුත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අංක 4න් අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ බර්කින් plant දෙකක්. sizes දෙකකින් තියෙනවා. ඔයාලට කැමති විදිහකට මිලදී ගන්න පුළුවන්. මේ ලොකු plant එක රුපියල් 2600 නුත් මේ පොඩි plant එක රුපියල් 1600 නුත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අංක 5න් තියෙන්නේ මේ ලස්සන පිලෝ එක. මේක mother plant එක. ඔයාලට මේ කොළ ලොකු අඩියක් විතර උස මේ plant එක රුපියල් 500න් මිලදී ගන්න පුළුවන්. අංක 6න් මේ ලස්සන පිලෝ එක තමයි අංක 6න් ඔයාලට මම අරගෙන ඇවිල්ලා තින්නේ. මේක mother plant එක. මෙන්න මේ plant එක ඔයාලට 3 පළකින් විතර කට් කරගන්න පුළුවන්. මේ plant එක ඔයාලට රුපියල් 400 නුත් මේ අලුතින් කොළේන මේ පොඩි plant එකක් තියෙනවා. මේ plant එක රුපියල් 250 නුත් මිලදී ගන්න පුළුවන්. අංක 7න් ඉන්නේ පිලෝ එකක්. අපි මේකට මහරාණි කියලා කියන්නේ. මේ ඕනම plant එකක් ඔයාලට රුපියල් 600න් මිලදී ගන්න පුළුවන්. අංක 9න් තියෙන්නේ අංක 8න් තියෙන්නේ මේ කැලතියා එක. මේ ලස්සන කොළේ යට දම් පාට මේ ලස්සන සුදු ඉරි ගියපු මේ කැලතියා එක ඔයාලට එක plant එකක් අඩි 1කමාර දෙකක් වගේ උසයි. මේක plant එකක් ඔයාලට රුපියල් 250න් මිලදී ගන්න පුළුවන්. අංක 9න් තියෙන්නේ මේ කැලතියා එක. ඒක හරි ලස්සන රටාවක් වෙන මේ කැලතියා එක. අඩියකට වඩා උස පැල තමයි ඔක්කොම තියෙන්නේ. මේක පැලයක් ඔයාලට රුපියල් 350න් මිලදී ගන්න පුළුවන්. අංක 10න් තියෙන්නේ මේ බ්ලැක් කාඩිනල් එක. මේක ලොකු plant එකක්. ඔයාලට මේක රුපියල් 1600න් මිලදී ගන්න පුළුවන්. අංක 11න් තියෙන්නේ මේ පින්ක් සිංගෝනියම් එක. මේක ලොකු plant එකක්. දෙපළකින් විතර කට් කරගන්න පුළුවන්. ඒක රුපියල් 250යි. මේ පොඩි ඒවා තියෙනවා. ඔයාලට 150න් මිලදී ගන්න පුළුවන්. අංක 12න් තියෙන්නේ මේ බතික් ලස්සන මේ සිංගෝනියම් එක. මේක එක plant එකක් රුපියල් 250යි. අංක 13න් තියෙන්නේ මේ ලස්සන බයි කලර් වුණු මේ සිංගෝනියම් එක. මේකේ ලොකු plant එක රුපියල් 400යි. මේ පොඩි plant එක රුපියල් 250යි. අංක 14න් ඉන්නේ ලස්සන ඇග්ලොනිමා එකක්. මේ රෝස පාට කොළ පාට වගේ ලස්සනටම බයි කලර් වෙලා වගේ තියෙන ලස්සන මේ ඇග්ලොනිමා එක ඔයගොල්ලන්ට රුපියල් 400න් මිලදී ගන්න පුළුවන්. අංක 15න් ඉන්නේ ලස්සන ඇග්ලොනිමා එකක්. මේ ඇග්ලොනිමා එකත් ඔයාලට රුපියල් 350න් මිලදී ගන්න පුළුවන්. අංක 16න් ඉන්නේ මේ ලස්සන ඇග්ලොනිමා එක. මේකත් ඔයාලට රුපියල් 400න් මිලදී ගන්න පුළුවන්. අංක 17න් ඉන්නේ
මේ ලස්සන ඇග්ලොනිමා එක මේකත් ඔයාලට රුපියල් 400න් මිලදී ගන්න පුළුවන්. අංක 18න් ඉන්නේ මේ ඇග්ලොනිමා එක. මේකත් ගොඩක් ලස්සනයි. පුෂ් එකට හදාගත්තට පස්සේ මේක රුපියල් 350න් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අංක 19න් ඉන්නේ මේ ඇග්ලොනිමා එක. මේක රුපියල් 250 එනොත් අංක 20න් මේ ඇග්ලොනිමා එක මේක රුපියල් 250 එනොත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔන්න ඉතින් අද මගේ 5 වෙනි විසිතුරු පැල සේල් එක ඔය විදිහට මම අද ඉවර කරනවා. ඔයාලට අදත් ලස්සනයි ලාභයි කියලා හිතුනොත් මගේ 077යි 87යි 46යි 583 කියන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට ලස්සන පැල වෙන් කරගන්න පුළුවන්. ඉතින් අදත් ඔයාලා කැමති පැල තියෙනවා නම් message එකක් දාලා පැල වෙන් කරගන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.